ඔයාලා ඉඩමක් තෝරාගන්නේ මොන ආකාරයෙන්ද කියලා අපි ඊට වසර දෙකකට කලින් සියත ටීවී සොඳුරු පියස තුලින් දැනුවත් කිරීමක් කළා. නැවත මතක් කිරීමක් කරන්න ආසයි. ඉඩමක් තෝරා ගැනීම තමයි ඔයාලා ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕන. මොකද නිවසට සමහරට ලක්ෂ 50ක් 60ක් සමහර ලක්ෂ 250ක් 400ක් ලක්ෂ 1000ක් ගෙවලුත් අපි නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඉඩම නිසි අයුරින් තෝරාගත්තොත් සුදුසු යෝග්‍ය ඉඩමක් වුණොත් තමයි ඔබ ඒ වියදම් කරපු නිවසේ ඇත්තම වටිනාකම ඔයාලට ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒක ඉඩමක් තෝරා ගන්නකොට කරුණු කීපයක් ගැන අවධානය යොමු කරන්න. විශේෂයෙන් පාරේ පළල. ඊළඟට පාරේ පළල ගැන වැඩිපුර කතා කරලා තින් අඩි 10ක වගේ පාරක් වුණොත් ඔයාලට ගැටලුවට මුහුණ පාන්න සිදු වෙනවා. මොකද උදේට සමහරවිට රැකියාවට පිවිසෙනකොට මාර්ගය අවිරල නැති වෙන පුළුවන් තවත් වාහනයකින්. වාහන දෙකකට හුවමාරු වීමේ අපහසුතාවයක් තියෙනවා. අවම වශයෙන් මාර්ගයේ පළල අඩි 15ක් 20ක් වුණොත් වඩාම හොඳයි. ඒකම තවත් කල්පනා කරන්න ඕන පස්සේ ස්වභාවය. ඒතර ඔයාලා ඉඩමක් ගන්නකොටම මේ ගැන හොඳ දැනුවත් වෙලා ඉන්න ඕන. ඊටාම සුපරීක්ෂාකාරී වෙන්න ඕන. සමහරවිට විකුණන්න තියෙන ඉඩම් ෆිලිං කරලා තියෙන, පුරවලා තියෙන. පස් වලින් පිරුවට යට වගුරු සහිත වෙන්න පුළුවන්. වගුරු නොතින් ඔයාලට සමහරවිට ලක්ෂ 20ක් 25ක් 30ක් විතර වියදම අධික වෙන්න පුළුවන්. ඒතර වගුරු බිමක ෆවුන්ඩේෂන් කරනකොට පයිල් ෆවුන්ඩේෂන්, රාෆ් ෆවුන්ඩේෂන්, ස්ට්‍රිප් ෆවුන්ඩේෂන් කියලා ඒ ෆවුන්ඩේෂන් වර්ග කීපයක් තියෙනවා. ඒවට අධික වියදමක් යනවා. ඒකට චාර්ටර්ඩ් ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක්ගේ උපදෙස් අනුව තමයි ඒ අවස්ථාවේදී ඔයාලා නිර්මාණය කරන්න ඕන වෙන්නේ ස්ට්‍රක්චරල් ප්ලෑන් සමගින්. ඒකින්ද වගුරු සහිත ඉඩමක් ගැනීමේදී ඉතාමත් පරික්ෂා කරන්න. විශේෂයෙන්ම අවට නිවසියන්ගෙන් ගම්වාසීන්ගෙන් කඩයකට ගිහිල්ලා අහලා තොරතුරු විමසන්න මේ ඉඩම පුරෝප ඉඩමක්ද කියලා විමසනවා නම් තමයි වඩා හොඳ. ඒකම තවත් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඔබ ගන්න ඉඩමේ ආනතියක් කීයද. ඇන්ගල් එක වැඩි නම් ඒත් අතිවාරමට අමතර ගාණක් වියදම් වෙනවා. එතකොට ස්ටෙප්ස් විදියට කරන්න වෙන්නේ ෆවුන්ඩේෂන් මේ ආකාරයට කරන්න වෙන්නේ ප්‍රතිබැමි වලට සම් ප්‍රමාණයක අමතර වියදමක් දරන්න වෙනවා. නමුත් ගෙදර හරි ලස්සනයි හැඩයි ඒ වුණත් ඔබට නිවස ඇතුළදී පඩි නගින්න වෙනවා. ඒ වගේ යම් යම් ගැටලු වලට මුහුණ බාන්න සිදු වෙනවා. විශේෂයෙන් බබාලා ඉන්නව නම් දෙමව්පියෝ ඉන්නව නම් නිවස සුල සැරිසරීමේදී යම් යම් ගැටලු වලට මුහුණ පාන්න ඉඩ තියෙනවා. එහෙනම් ඔයාලා ඉඩමේ ආනතිය ගැනත් හිතන්න ඕන. මාර්ගයේ පළල ගැන හිතන්න ඕන. පසේ ස්වභාවය ගැන හිතන්න ඕන. පසේ ස්වභාවය ගැන තවත් සඳහන් කරනවා වැලි පොළව ඉරිගල යෝග්‍යයි. ඒතර ගැටලුවක් වෙන්නේ නැහැ. ගිලා බැහිමේ හැකියාව අඩුයි. නමුත් පියට් කියලා තියෙන කළුපස නම් තමයි ඔයාලා පරීක්ෂාකාරී වෙන්න ඕන. ගිලා බැහිමේ හැකියාව වැඩි. ඒකම තවත් සැලකිලිමත් වෙනවා දැන් ඉඩමේ සර්වේ ප්ලෑන් එක ගැන ඩීඩ් එක ගැන ඔප්පුව ගැන පත්තිරු ගැන සැලකිලිමත් වෙන්න ඕන. සමහර ඉඩම් වල තියෙන ස්ට්‍රීට් ලයින් කියලා තියෙන පාරවල් කිහිපයක් තියෙනවා නම් පාරේ මැදින් ඉඳලා තියන්න ඕන දුරක් තියෙනවා. සමහරට අඩි 50 වෙන්න පුළුවන්, 40 වෙන්න පුළුවන්, 30 වෙන්න පුළුවන්. නොඑක් ප්‍රමාණයන්ගෙන් තමයි ස්ට්‍රීට් ලයින්ස් තියන්න වෙන්නේ. ඒකින්ද ඔයාලා මේ ප්‍රමාණය සැලකිලිමත් වෙන්න ඕන. එතකොට ගේ හදන ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. ස්ට්‍රීට් ලයින් එක කියන්නේ පාර මැද ඉඳලා තියන්න ඕන දුර. එතකොට රියර් ස්පේස් කියලා තියන්න ඕන පිටිපස්සෙන් දුරක්. එතකොට ඔයාගේ ඉඩමේ හදන ප්‍රමාණය නිවස හදන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒකින්ද සර්වේ ප්ලෑන් එකේ මේ සඳහන් වෙලා තියෙන සමහරවට සඳහන් කරන්නෙත් නැහැ. මේ ගැන දැනුවත් වෙන්න ඕන. ඒකම අපි සඳහන් කර පත්තිරු ඔප්පු නිරවුල් වෙන්න ඕන. ඒවා නිසියාගුවේ පරීක්ෂා කරන්න ඕන. අත්‍යාරම් ඇඩ්වාන්ස් ගෙවන්න කලින්. මේ ගැනත් දැනුවත් වෙලා ඉන්න. අනික් කාරණේ තමයි වටිනාම දේ තමයි ඉඩමේ පර්චේස් ගාන. පර්චේස් 6ක් 8ක් 10ක් වගේ වුණොත් ඔයාලට නිර්මාණය කරන්න වෙන්නේ ගොඩාක් වෙලාට ගේ බ්ලයින්ඩ් නෝල් කරන්න වෙනවා. මායිම් විත්තියට යොමු කරන්න වෙනවා. ඒතර ජ්‍යොතිෂ වාස්තු විද්‍යාවේ කියනවා ප්‍රේතපාදේ ඉඩම් ගන්න එපයි කියලා. මොකද ප්‍රේතපාදයට ඔබගේ ඒ කියන්නේ ඉඩමේ මායිම් වලට ඔබගේ නිවාස ස්ථානගත කරොත් ඒ පැත්තේ හුලං එන හැකියාව අඩුයි. ඊට පස්සේ අසල්වැසියන් එක ගැටලු වෙනවා. අපරාධ කරන්න ගියාම ප්‍රශ්න ඊට පස්සේ බීති දෙක අතරින් වතුර එනවා ඇතුළට ඔබගේ ගෙදරට ඒ අල්ලපු ගෙදර සද්දයක් ආවොත් දෝංකාර එනවා නිවස තුලට. ඉතින් පර්චේස් ප්‍රමාණය අඩු වුණොත් 6ක් 8ක් 10ක් වගේ වුණොත් ගේ නිර්මාණය කිරීමේදී මායිම් වලට ගන්න වෙනවා. අනිත් එක තමයි ගෙදර ගොඩක් අය කාමර දෙකක් ඉල්ලනවා. මේ කාමර දෙකක් ඇතුල් කරාන් පස්සේ සාලේ පොඩි වෙනවා. ඉතින් ගොඩක් වෙලාට එක කාමරයක් තමයි සුදුසු වෙන්නේ මේ ආකාරයේ පර්චේස් 10ට අඩු ඉඩම් සඳහා නිර්මාණය කරනකොට නිවාස සැලසුමක්. ඒකම ඔයාලා තවත් දැනගත් වෙන දෙයක් තමයි පුළුවන් තරම් පර්චේස් 15ක් 20ක් 25ක් හරි ඒ ප්‍රදේශයෙන් ඈතට ගිහිල්ලා තව කිලෝමීටර භාගයක් හරි ඈතට ගියොත් ඒ ප්‍රමාණය මුදලටම ඔයාලට ඉඩම ගන්න හැකියාව තියෙනවා. අනිත් කාරණේ තමයි ඉඩමක් ගන්නකොට තවත් සැලකිලිමත් වෙන්න ඕන දේ අවට ලී මෝල් තියද, වී මෝල් තියද, පන්ති තියේද, අධික ශබ්දයක් එනවද, ඒ වගේ ඔයාලට නිදහස්ව ජීවත් වෙන්න බාධාගෙන දෙනවද කියලාත් හිතලා බලන්න ඕන. ඒක අනිත් කාරණේ තමයි ඊළඟට සුනාමි එනවද, ගම් වතුර ප්‍රදේශයකද ඉන්නේ,
ඒවත් හිතලා බලන්න. ඒ කියන්නේ මුහුදු බඩ ආශ්‍රය නම් සුනාමි එන්න පුළුවන්. සමහරට ගංගා අභියස නම් ගම් වතුර එන්න පුළුවන්. ඒකම සමහර නායම් ලක් වෙන්න පුළුවන් කඳු ප්‍රදේශයක ඔබගේ ඉඩම මිලදී ගන්න ඕන. ඉතින් මේවා ගැන සැලකිලිමත් වෙන්න කියලා තමයි අපි දැනුවත් කරන්නේ. එහෙනම් ඔයාලා වරුණ මනම්පේරි YouTube channel එකට subscribe කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් comment කරන්න. ඒ හරහා අපි ඔයාලා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම notifications ගෙන්න ගන්න. ඔයාලා bell icon එක click කරන්න. යාළුවන්ටත් දැනගන්න share කරන්න.